අපරාධකරුවන්ට දඬුවම් දීම බලය වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳ බලය මා සතුව තිබුණා නම් අද ජොන්ස්ටන් ඇඟිල්ල දික් කරන්න ඔතන නැති බවත් මා දන්නවා. තැටි වලින් හොදලා දැනුණා මොකද්ද කරුවේ කියන එක. තමුන්නාන්සලා අපිය දැම්මේ හිරගෙදර. පාර්ලිමේන්තුවෙන් නෙමෙයි තමුන්නාන්සලා දුන්නේ. තමුන්නාන්සලා බැලි අපේ විතරක් නෙමෙයි. කතානායකතුමනි වංචනිකයන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් අපරාධකරුවන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් නැති බව මා දන්නවා. මා සතු එවැනි බලයක් තියෙනවා නම් මා සතු එවැනි බලයක් තිබෙනවා නම් මේ මොහොතේ නැගිටලා මට කතා කරන්න කෙනෙක් නැතු වෙනවා. ඒ නිසා වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳ බලය අපරාධකරුවන්ට දඬුවම් දීම පිළිබඳ බලය අපරාධකරුවන්ට දඬුවම් දීම බලය වංචනිකයන්ට දඬුවම් දීම පිළිබඳ බලය මා සතුව තිබුණා නම් අද ජොන්ස්ටන් ඇඟිල්ල දික් කරන්න ඔතන නැති බවත් මා දන්නවා. ඒ නිසා ගරු කතානායකතුමනි තමුන්නාන්සලාගේ ආණ්ඩු කරලා තියෙනවා 1989 පස්සේ ගරු කතානායකතුමනි දැන් අවුරුදු 31ක් ගත වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා අවුරුදු 10ක් ජනාධිපතිකම දරලා තියෙනවා. ඒ වගේම දැන් අග්‍රාමාත්‍ය ධූර දරනවා. දීර්ඝ කාලයක් තමුන්නාන්සලා තිබුණා. අනේ පරීක්ෂණ කළා දඬුවම් දෙන්නකෝ. අපි හරි සතුටුයි. හරි සතුටුයි. හැබැයි අපිට එක ආණ්ඩුවක් આવත් මම දන්නව ගැන කරන විදිය.